ආයිබෝවන් කෙඩෙට්ස් ඩයරි අපි සාමාන්‍ය රටාවෙන් ඔබට ගිහින් අද ඔබ වෙනස්ම මානයකට එක්කන් යන තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඉතාමත් සුන්දර ගම්මානයක පිහිටි ධර්ම සේනාසනයකට. ඒ තමයි බිංගිරිය කරව්වව පිහිටි අනීක සද්ධර්මෝද සෙනසුනට. කෙඩෙට් කරලා සමාජයේ ඉහළ තනතුරු තරාතිරම් වල ඉන්න අය අපිට නොයෙකුත් හමු වෙලා තියෙනවා. නමුත් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ ලෞකික සමාජයෙන් එතර වෙච්ච එක්තරා බුදු පුත්‍රයෙක්. උන්වහන්සේ ලංකාවේ ප්‍රථම තූර්යවාදක ඛණ්ඩයේ අභිමානවත් සැරයන්වරයෙකු ලෙස සිට වර්තමානයේදී උතුම් බුද්ධ චීවරය දරාගෙන වැඩ වාසය කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ, අපිට යම් කරුණු ටිකක් දැනගන්න තියෙනවා. ඉතින් අපි හැමදෙරණ අපි දකිනවා ඔබ වහන්සේ නිතරම ධර්ම ප්‍රචාරණ කටයුතු වල නියැලෙනවා. කොහොමද මේ දවස්වල සේනාසනයේ වැඩ කටයුතු ඒ වගේම ධර්ම ප්‍රචාරණ වැඩ කටයුතු? ඔව්, දැනට මම වැඩ සිටින්නේ මේ සේනාසනේ. පහුගිය කාලේ මම ඉන්දියාවේ වැඩියා. ඒක නිසා එක දිගටම කරගෙන ආව ධර්ම ප්‍රචාර කටයුතු නැවැත්තුවා. එතකොට අපි මූලිකව කරන්නේ මේ අනීක සද්ධර්මෝද සෙනසුනේ අපේ දහම් වැඩපිළිවෙලේ නම තමයි අනීක සදහම් කතිකාවත. අනීක කියන්නේ මේ දුකෙන් නිදහස් වෙන. එතකොට සදහම් කතිකාවතින් දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙල. පිවිතුරු නිවන් මඟ ගැන. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඒකට දාලව තමයි අපි හැමතැනකම සතර සතිපට්ඨාන දේශනා තමයි ආරම්භය. ඉතින් ඒ ටික එක තියෙන පබ්බ විෂයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ අපි ජීවත් වෙන රටාව ධර්මානුකූල. ඒක තමයි අපි ප්‍රචාරය කරන්නේ, ධර්ම ප්‍රචාරය කියලා. මොකද අපි බණ කොච්චර ඇහුවත් අපේ ජීවිත දියුණු වෙන්න බෑ. දියුණු වෙන්න නම් ප්‍රැක්ටිස් එකක් නේ. දැන් අපි කෙඩෙට් කරන කාලේ ප්‍රැක්ටිස් කරපුවා නේද හරියට හැමදේම කරග. ඉන්ස්ට්‍රුමන්ට් එක වැඩිපුර ප්‍රැක්ටිස් කරපු කෙනානේ හරියට ප්ලේ කරේ. මේ ප්‍රැක්ටිස් එක තමයි වැදගත්. ඒ වගේ අපි කොච්චර කය ගැහුවට වැඩක් නෑ. ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේ වැඩපිළිවෙල තමයි අපි අපේ වැඩසටහන් යටතේ මූලිකවම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැනට කෙරෙන්නේ හතර පෝය වැඩසටහන් හතර කෙරෙනවා මෙතන. ඊකට මාසික භාවනා වැඩසටහනක් සිද්ධ කරනවා. එතකොට හැම හතර පෝයෙම ප්‍රධාන පෝය නම් කලින් දවසේ හවස පටන් ගන්නෙ. පැය 24ක වැඩසටහන. ඊකට අනික් අටවක අමාවක පුරාටවක අවාටවක පෝය තුන උදෑසන 6:00ට පටන් ගෙන හවස 6:00 ඉවර කරන. මේ විදිහේ වැඩපිළිවෙලක් තමයි දැනට යන්නේ. ස්වාමීන් වහන්සේ මේ තැනට ආවට පස්සේ මේ හිතට මාර නිදහසක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ පන්සල් වලට යනවා. මේ ගොඩක් වෙලාවට ඒ තැන් එක්ක බලපුවාම ආවම මනසට ඇත්තටම ලොකු නිදහසක් දැනෙනවා. මේ මං හිතන්නේ ස්වාමීන් වහන්සේම නිර්මාණය කරගත්ත තැනක් මේ තැන නේද ස්වාමීන් වහන්සේ? ඔව්. ඒ කියන්නේ මෙතන ගොඩ නැගුවේ අර බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ සංසිධියා හැදෙන්න පැකටම ජීවිතේටනේ. එතකොට අර පරිසරයේත් එක්කම යන්න තමයි හදාගත්තේ. මේ අර මෙටලික් එක එක්කම යන විදිහට තමයි නිර්මාණය කරගත්තේ. එතකොට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැවිදි ජීවිතය ආරම්භ වෙන්නේ කොහොමද? කොයි කාලය වගේද? 2007 තමයි මම මහාන වෙන්න යන්නේ. මහාන වෙන්නේ 2008 කියන අවුරුද්දේ. ඒකත් අහමු සිදුවීමක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මට තියෙන එකම ප්‍රශ්න තමයි දැන් ස්වාමීන් වහන්සේ ලංකාවේ ප්‍රධාන පෙළේ තිබ්බ ශිෂ්‍යපට තූර්යාත ඛණ්ඩයක හිටපු ඉහළ බලපු විදිහට ස්වාමීන් වහන්සේ මේ හිටපු හොඳ සැරයන්වරයෙක්. හොඳ පෞරුෂත්වයක් තියෙන සැරයන්වරයෙක්. ඉතින් ස්වාමීන් වහන්සේ ඊට පස්සේ උසස් අධ්‍යාපනයට ඇවිල්ලා IT පැත්තෙන් ලෙක්චරර් කෙනෙක් විදිහට ස්වාමීන් වහන්සේ වැඩ කරලා තියෙනවා. ඉතින් එහෙම වෙලා ස්වාමීන් වහන්සේට ඒ ගියප් ට්‍රැක් එක කොහොමද ස්වාමීන් වහන්සේ මේ පැත්තට මාරු කරගත්තේ? ටෝටලි අනිත් පැත්තේ හරුනේ. ධර්මය ආස්තරි. ඉතින් පුතා විශේෂයෙන්ම ජීවිතය ගැන කල්පනා කරනකොට මහාන වෙන්න බලපාපු ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක්. මේ දැන් කියන්නේ මහාන වෙන්න එන වර්ග දෙකක්. ෆේල් වෙන නිසා මහාන වෙන නඩේකුත් තියෙනවා. අම්මගේ පොඩි කාලේ ඔළුවේ තිබ්බ එහෙම එකක්. සියල්ල ලැබීම තුල මහාන වෙන පිරිසකුත් තියෙනවා. හරිද? ඉතින් ඔන්න දැන් ওই කාලේ මං කියවනේ මම අර 2007 කියන කාලේ වෙනකොට මම සාමාන්‍ය ගියේ කැටියට ලොකු ලෙවල් එකකට මම පාස් වෙලා ඉවරයි. ඒක ස්වාමීන් වහන්සේ ඉස්කෝලේ යන කාලෙත් පුළුවන් උපරිම තැනට ඇවිල්ලා තිබ්බ ස්වාමීන් වහන්සේ. ඒ ජොබ් එක කාලෙත් එහෙම තමයි. නුවර
ගුරුවරුන්ගෙන් අහන්නකො කියා. හරි. එතකොට මේ ඇතරම් බ්‍රෑඩ් නේම් එකක් හදලා තිබ්බා මං කම්පියුටර්ස් වලට මගේ නමත් එක්ක ගැහදිච්ච. ඊට පස්සේ දැන්නේ මෙච්චර කට්ටිය ඉන්නේ IT ඒ කාලේ නෑනේ පුතා ඇත්තම කියනවා. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ කතිකාවතෙන් පොඩ්ඩක් ඔබට ගියොත් ඔබ වහන්සේගේ පාසල් කාලය තුල කොහොමද ශිෂ්‍ය බට කටයුතු වලට ඔබ වහන්සේ අවතීර්ණ වෙන්නේ සම්බන්ධ වෙන්නේ? ඔව් බෑන්ඩ් එකට එන්න අදහස රෝපණය වුණේ 91 ගම්මුදා මතක ඇතිනේ නේද? ඔයාලා චූටි ඇති කොට ඉපදිලා නැද්ද මන්ද? ඉතින් හරි 91 තා ගම්මුදා තිබ්බ පල්ලකේ. එතකොට එහෙට ඒ කාලේ හිට කියන්නේ වන්නිය කියලා. ඒ එච්චරකට ඔය වගේ දැන් අර නුවර ගතියක් කොහොමද තිබ්බේ නැහැ. තැන්න කුඹුර පාලමෙන් එහාට පායනවනේ. ඊට පස්සේ කොහොම හරි අපි ගම්මුදා බලන්න ගියා. මම 8 වසර පොඩි ළමයා. ඉතින් අපේ බෑන්ඩ් එක දකිද්දි මට මතකයි සුදු පාට යුනිෆෝම් එක ඇඳලා තිබ්බේ. පුදුම ආසාවක් ඇති වුණා. එදා තමයි මං හිතුවේ නිකන් බෑන්ඩ් එකට යන්න තිබ්බම හොඳයි කියලා. ඒතර අපි ජූනියර් ප්‍රයිමරිනේ. ඊට පස්සේ මං ජූනියර් බෑන්ඩ් එකට යන්න නැතුව ගන්න මියුසික් කරන අය විතරයි. ඒතර මම මියුසික් නෙමෙයි කළේ. ඒ කියන්නේ අපිට O level එනකම් මතකනේ සබ්ජෙක්ට් තුනක් දෙනා ඩාන්සින් මියුසික් ආර්ට්. මම ආර්ට් වලට තමයි කැමති. ඉතින් මම ආර්ට් කරේ බැරි වුණා ජූනියර් බෑන්ඩ් එකට. අපර් ස්කූල් ආවට පස්සේ බෑන්ඩ් එකට ළමයි ගන්නවා. ඊට පස්සේ මම 9 වසරේදී හැබැයි ප්‍රැක්ටිස් වලට එන්න කිව්වා. නිරෝෂන් අයියා කියලා තමයි 93 බෑන්ඩ් ලීඩර්. මගේ ෆස්ට් බෑන්ඩ් ප්ලේ එක 93. නිරෝෂන් අයියා. සුමන්ට් එක තම්මැට්ටම් ප්ලේ කරේ. එතකොට මේ මුලදීම නම් අර මොකක්ද කොම්බෝ කියන ඒක උස්සත්තා වගේ. හරිද? ඊට පස්සේ කොහොම හරි තම්මැට්ටම් මට මතකයි දිසානායක කියලා අයියා කෙනෙක් හිටියා. මට එච්චර හොඳට ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න බෑ මුල් කාලේ. ගුටි කාලේ ඇති අම්මෝ ඇති වෙන්නේ. ඊට පස්සේ 9 වසරේ 10 වසරේදී ෆස්ට් ප්ලේ එක කරේ. සිලෙස්ටර් බෑන්ඩ් එකට ෆස්ට් ප්ලේ එකට යනවා කියන්නේ වෙනික දිනුමක්නේ. ඒ 93 නිරෝෂන් අයියාගේ යටතේ. ඊට පස්සේ එතනින් පටන් ගත්ත ගමන තමයි මං කැම්ප් කොමාරි මම 99 පෙබරවාරි 4 මගෙන් පස්සේ බින්දු පරණගම මගෙන් පස්සේ ලීඩර් බාර දෙනකම් කැම්ප් 16ක් ගියා ෆ්‍රන්ට් ඇම්බේ කැම්ප් 16ක් ගියා මට මතක නැහැ ගහපු ප්ලේ ගන්න ඇත්තටම මගේ අවුරුද්දේ රෙකෝඩ්ස් ගොඩක් තියෙනවා ප්ලේත් වැඩිම ප්ලේ කරපු අවුරුද්දක් කම්පිටිෂන් කීපයක් තිබ්බා ඔක්කොම අපි වින් කරා එතකොට ඊට පස්සේ තම්මැට්ටම් ගැහුවා බේස් ගැහුවා තියෙනවා ඔක්කොම ප්ලේ කරා ඉතින් කොහොම හරි මට බෑන්ඩ් ලීඩර්ෂිප් එක එන්නේ නැහැ එන්න තිබුණෙත් නැහැ මට ලීඩර්ෂිප් එක කොහොමත් සාජන්කම එන්න තිබුණ නැහැ මට මොකද මන්තිලක අපි තුන් දෙනෙක් අපි එකම ඒජ් එකේ පතිරණ දැන් එයා කර්නල් කෙනෙක් පතිරණ මට මතක නැහැ මේ බණ්ඩාර ඉංජිනේර් කෙනෙක් මේ දැන් එයා මට කලින් ලීඩර් ඊට පස්සේ මන්තිලක කියලා හිටියා එයාත් ලෙක්චරර් කෙනෙක් මේ යුනිවර්සිටි එකේ දැන් මන්තිලකගේ සබ්ජෙක්ට් එක අපේ ස්කූල් එකේ තිබුණ නැහැ ඒ නිසා එයා අපේ ස්කෝලෙන් ගියා ඒ ලෙවල් ඒ ගියන් තමයි මට chance එක මන්තිලක හිටියා නම් මට ලීඩ් කරන්න හම්බෙන්නේ නැහැ ඒතර මට තේරුණා බණ්ඩාරගේ අවුරුද්දට එනකොට මට ලීඩර්ෂිප් එක එනවා කියලා 98 වලට එහෙනම් මම ගෙදර ඉඳන්ම ප්‍රැක්ටිස් කරා මේස් එක ප්‍රැක්ටිස් කරා ඉතින් ඉස්කෝලේ දෙන්නේ නැහැ ඉතින් හොරෙක් ප්‍රැක්ටිස් කරා අනික මම පොඩ්ඩක් මාෂල් ආර්ට් කරා ඒ හින්දා අර ස්ටික් කරගන්න එහෙම හුරු වෙලා හිටියේ ඒකත් උපකාරයක් වුණා ඉතින් ලීඩර්ෂිප් එක මේ ස්වාමීන් වහන්සේගේ කාලේ කඩලා නැති රෙකෝඩ්ස් තියෙනවා මේ මෙස් එක එහෙම ක්ලොක් ටවර් එකට වඩා මේ උඩ දාලා තියෙනවා කියලා තාම ෆොටෝස් එමත් ෂෙයා වෙනවා මේ සෝෂල් මීඩියා වල ඔව් ඒ මං හිතන්නේ මගේ රෙකෝඩ් එක කවුරුත් කැඩුවේ නැහැ තාම මේ මට මොකද පස්සේ මම මහනලා ඉද්දී ආවා කොළඹ කොලෙජ් එකකින් පිරිසක් සර් කෙනෙක් එක්කන් ඇවිල්ලා පෙන්නුවා මාව පෙන්නලා කිව්වා මේ තමයි අර අපි කියන කෙනා කියලා ඒකල මට ඇඩ්වයිස් ටිකක් දෙන්න කිව්වා ඒ ළමයිට අර ප්‍රැක්ටිස් වලට බෑන්ඩ් ප්‍රැක්ටිස් වල එතකොට මේ මම ක්ලොක් ටවර් එක නෙමෙයි මගේ ටාගට් එක ක්ලොක් ටවර් එකට වඩා උඩ මොකද මම දන්නේ ක්ලොක් ටවර් එකේ ක්ලොක් එක ගාවට දෙන්න කියලානේ ඒ 78 හේව මතස් කියලා කෙනෙක් දාලා තිබ්බා එයා මගේ අවුරුද්ද ආව ප්‍රැක්ටිස් වලට කාරංචිලා එතකොට මට ඕන වුණේ ඊට වඩා උඩ දාන්න ඇත්තටම මම දැම්මා ක්වීන්ස් එකේ අර රවුම තියෙන උඩ ඊට උඩින් දැම්මා අපි ඉස්කෝලේ පත්තිරිය පුට උඩින් දැම්මා ඒ ෆොටෝස් ඇති ඔය කට්ටිය ගාව ඇති ඉතින් ඒ ප්‍රැක්ටිස් උනේ මම ගෙදරදී
ඔය මෙස් එකම ස්පෙෂලි හදාගත් උඩවත්ත කියලා මතකද කෙඩෙට්කෝ එකට උඩින් ආමි කැම්ප එකත්ති. එතකොට ඒ කැම්ප එකේ වැඩ කරා ධර්මරාජ බෑන්් ලීඩ සිරිවර්ධන වෙස්ටන් බෑන් නෙම ස්ටන්න සිරිවර්ධනගේ තාත්තා ආමීකි ඒ අපච්චි ඒ අපච්චි හිටිය කැම්ප එක එයා හර අපි උඩවත්ත කියල වේවැල් කපාගෙන ගෙනල්ල අර ඒක මට පේයාෆොස් බෑන් ලීඩ කෙනෙකිට තිස්සය කියලා යමට කිවර කෙලින්ම තියද්දී අරක කැරකිල්ලෙ පොඩි දෝෂ තියෙන ගොඩ මන් දැක්ක වර්තමානය අප බෑන් කොලෙජට ගහින්ද අර ඉස්සර මේසෙක් ගන්න මෙහෙම ගත්තා මෙහෙම ගත් දැන්න මේ කැරකිල්ල එක ඉස්සලාම් කරේම හරි ඒ බන්දන්න ඉති පස්සෙ කොහොම ආවද කියලා මට හැමලේ මොන වුණා අලුත් දෙයක් කර එන් දර නිකම්ම ගන්න එක මට ඕනවන මේ ඇගිලි හතර කර කලා ගන්න මගේ මහිතන්නේ රවුන් 6ක් විතර කැරකෙනවා කැරකිලාද උඩට යන්න කඩන්න කලින් අන්න හරි එතකොට ඉස්සරහෙමන මෙහෙම ගත්තා මෙහෙම ගත්තා නිකං ඔහොම ගත්ත රවම කැඩුවන ඉතින් කොහමරි ඒකට මට මේසෙක් හදාගන්න ඕනු නර ස්ටික් එක ඉට සුඩත්ත කළෙන් වේවැල් කපාගෙන ඇවිල්ලා ඒට පස්සේ අස්ගිරිය පන්සලේ තමා පදන් කරවේවැල් තල තෙල්ල මේකක් බටයක් හදල් ඒ ඇතුරට වේවැල සුමානයක්ත දාලා තිබ්බා ස්පෙශලි මං ඒ මෙස්ස එක හැදු අදාගෙන අර අපේ ත්‍රිකෝණ එක කාල රවුන් එකයි දෙකම තිබම රවුන් එකින් තම ප්‍රක්ටිස් කරේ ත්‍රිකෝණ එකින් තම ප්ලේ කර ඇති ඒක වෙනසක් උන්න ඇතින් දෙකම එක බරට එන්ඩ එක රහසත් තියෙන පුතා ඉතින් රහස් නෙමේ ඒ කාලේ අපි හරිම සමගි සම්පන්න මේ දැන්නේ කොලෙජ් බෙදිල ප්‍රශ්න ඒ කාලේ මම් ප්ලේ එකක් ගහනවනම් ඔක්කොම සුමංගල එක භාරතම ලීඩ ඒ කාලේ එතකොට කවුද සිරිවර්ධනතා ධර්මරාජ එතකොට කින්සුඩ් එක මට සමරේ අපි මට වර්තක ඇති ඔක්කොමල් අපි ඔක්කොම එක්කතු වෙනවා එකැනෙ යුනිෆෝමුත් මදින මගේ බෑන්ඩික මසාන 60 70 ප්ලේ කරන සාමාන්‍ය ප්ලේවල කෙට් කොප්ලේ එකේ දින 25 එච්චර ක්‍රවුඩ් එකකුත් හිටියා ඉතින් මේ ඒක නිසා මේ හරි සමගි සම්පන්නයි අපි එක එකතු වෙලා තම හැමදේම කරේ විද්‍යාර්ථ සංජීව කට්ටිය හිටි ඉතින් මේ මෙස් එකම වෙන හැදුවා එතකොට අර එක බර එන්න ඕන පුතා මේක ඉතින් මං කියන්න ඕනේ හැම බෑන්ඩ් එකම ලීඩර් කෙනෙකුට ලේසි වෙයි හැබැයි ඒකේ ට්‍රික්ස් ටිකක් තියෙනවා ඒ ටිකත් උගන්වන්න වෙයි අර මෙස් එකේ උඩ මෙස් එකේ කෑල්ල තියෙනවානේ හතරෙන් එකක බර එන්න ඕනේ ඒ මෙස් එකේ හෙඩ් එකට විතර හරිද එතකොට ස්ටික් එකට යන්න ඕනේ 4න් 3 එතකොට තමයි වැඩ දාන්න ලේසි ඒව ස්වාමීන් වහන්සේ දැන් අලුත් පරපුරින කට්ටියන මං හිතන්නේ ඒක ගොඩක් කලාර කරන්නේ කොහෙන් හරි මෙස් එක මේ මිලදී ගන්න එකනේ කරන්නේ ඒ කාලේ ස්වාමීන් වහන්සේලාට තියෙන අත්දැකීම් මේ ඔව් මම මේ ඉස්කෝලේටත් ගියපු වෙලාවේ ෂෙයා කර ගන්න ඕනේ හැමෝම එක්ක හරිද අපි ෆ්ලූට්ස් වෙනම පදංක පුතා මලියදේව බෑන්ඩ් එක අපේ අවුරුද්දේ ෆ්ලූට් ටික අපි පදා ඒ කියන්නේ අපි මගේ හිටියා මංගල කියලා නියම ෆ්ලූටිස් පෙරරා කියලා දන්නේ නැති නුවර ටවුමේ අයියලා මල්ලිලාම 10යි එයා තමා හෙඩ් හිටිය පලෝටිස් ලයි එතකොට මංගල පලෝට් වෙනම අපි පදන් කරන අල දෙල්ලොලි එකල එක අර පච් කර සමහරකට අර පොඩ්ඩා විස්කම් බෙහිමේ වෙනකොට අර නොබ් එක වෙනස් වෙන්ඩෝ ඒවා අපි හදාගත්තා ඒ මාර එක්ස්පිනස් දැන් තම්මැට්ටම අය ටිංගන්න හදාගත වරපට නෙවෙයි ඒ කාලේ අපි කොකු තම්මැට්ට නැති අපි කඩිප්පු ස්ටික් එක අපිමයි හදාගන්න අපි ගෙවල් ගාන ගිහිල්ලා ගඟවරැල්ල වැට කෝටු ගෙනල්ලා ස්ටික් එක රවුන්ඩ් කරලා අපිම හදාගන්න ආයිති මම මගේ ওই ටක් එකේ වැඩ වගේ තිබ්බා ඒවත් අලුත්ම දේවල් ඉතින් අපේ බීට්ස් එහෙම සිල්වස්ටර් බෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් එකක් තිබ්බා ඒක ආවේ යන්න අර වගේ තමයි අපේ පරණ අයියලා අපිට යාපු රිදම් එක දුන්නා අපි ඒක කරගෙන ගියා ඉතින් එහෙම තමයි ස්වාමීන් වහන්සේ එතකොට ඒ කාලේ මේ මං හිතන විදිහට දැන් වගේ නිවිච්ච චරිතයක් නෙවෙයි එන්නද කියලා මං හිතනවා දැන් ගොඩාක් නිවිලා නැහැ තාම try කරනවා නෑ නිවිලා නැහැ මට ගොඩක් බයයි ඉතින් කට්ටිය සැරයි මං එහෙම නැතුව බෑ ලීඩර්ෂිප් එකක් කරන්න මට ඒක ආවේ අපි ඉස්කෝලේ කාලේ පුතා අපි ස්කූල් එක රන් කරේ ප්‍රිෆෙට්ස්ලා මම දැන් අපි ඩ්‍රිල් එකේ අපි සීනියර් ප්‍රිෆෙට්ස්ලා එතකොට හැම වෙලේම අපි දැන් සර්ලා පවා මට මතක ඒකල ඇවිල්ලා කියන අහවල් මේ ක්ලාස් එක සද්දයි කියන. ඒතර සම්පූර්ණ ප්‍රයොරිටි එක අපිට දෙන්නේ.
අපි එල ආන්සන යන්න හ ලාසේ සත්්‍ය වැඩි කියෙන අපි යන ලාස් කානි කොල්ලො මීක්නෑ සමාට සර්ලට කන්ට්‍රෝල් නෑ අර හෙඩ් ස්කොලෙ ලොකු අයිලට බයයි මහිතන ඒක ලොකු විනයක් ඒක හැබැයි මෙහෙම ඒක එහෙම එනේ දෙයක් ස්කොලෙ රැක ගන්න ඕනි අපේ කොල්ලො ටික රැක ගණ්ඩෝ ඇත මොනතරන් දුරාචාරවලට යන සර්ලට ඕක හොයන්න බෑ අපිට ඕක හොයාගන්න පුළුවන් හැම තැනකෙති මොද අප කොල්ලුත් එක්ක ඉන්න නිසා අහුවෙන් පුදුමාකාර දේවල් ගොඩක් තිබුණ ඇති පුතා මම දකින්නේ ට්‍රඩිෂන් එකක් හැදෙන්නේ නරක කප්පාදුවවෙනි මම මේ ගැන ධර්මට දාලන එක මේ ගීග දෙට්ට දාල දැන් එතකොට අපේ සිල්ලස්ට බෑන්් එකේ තියෙනවනේ ආපු ට්‍රඩිෂන් එක දේශනාය පැහැදිලිම කියෙන ජාතියක පිරීමට වලපාන හේතු පනවෙලා තියෙන නීති අනපනත් කණ්ඩනය කරලා අලුතෙන්යෝ පනවත් එපා කිය පිරිහෙනවාම ඒ මොකද ඒ ටඩිෂන් එකක් හැදෙන්නේ දුර්වල තැන්ටික කඩලගිල් හොඳ තැන්ටිකෙන්නේ නේ එතට ඒ අපි රැක ගන්න ඔය දැන් වර්තමාන වෙනකොට පිරියනවන හේතුව ඔන්න ඕක ප්‍රධානමේ දැන් අපිද කන්ද මුද්දන තියන හතරස් ගල් කැටය මේ ගල් කැටේ කන්ද උඩ තියෙනකම් හතරස්මන නවත් මේ කරකෙන් පෙරලිලා දියලෙන්ටලා ගලින්ගල හැපිලා දුරල තැන්ටිකට කඩලගීලා ටොංගල් කඩලගීල අවසානය හරි පොලිස්සෙච්චි ලස්සන ගලක් අතර එන්නේ කොහොමද අර පෙරලිල්ල තුළ නේ ඇත ඒ වගේ අර මේ කාලයක් යන දෙයක් තුළ ඒ දුරල තැන් අයිංගල ම ගැවරුත්තේ පැහැදිලිවම ගොඩ දුරල තැන් අපි අයින් කරලා හොඳ දේවල් ගොඩක් අපි එකතු කරගත්ත එහෙම මේ එම හැදීක නාපු හොඳ එකත් තිබුණ මහිතන ඒකත් එක්ක තම පුතා සාර්ථකත්වය රහසති මේක ඉතාම වටින තැනත් තියෙන මයක කියන්න ඒතමා බුදුරජාණන්සේ වදාරන පටිභානය කියන්න ඉතාම මනුස්සෙක්ගේ සාර්ථකත්වයට අවශ්‍ය දෙයක් මොකද පටිභානය කියන අපිට අපේ වචනොලි අපි කියන්න කොමන්සන්ස් තැනට සුදුසු නුවන් මේක හදන්නේ කොච්චර ට්‍රයි කරන කියන්නක බෑන් කෙඩෙට් පැටුන් එකක් අස්සේ බෑන්් එක කෙඩෙට් බෑන්් එකක් ඇතුළේ මේක හදන්න කොච්චර කොල්ලො පදන් කරනද කියන්න තලතල් නේ ඇදිකාන හොද්දයි රාගීයා ගුටි දිදී ගුටි දිදී පනිස්පන් දිදී පැටික් දිදීටේ ඒ මොකදේ කරේ අර හිතන්න පුළුවන් මිනි නිර්මාණය කිරින් එතකට ඒ හිතන්න දැ අද දැම්බලන්න සමහර මිනිසුම් ට දුන්නාව අනනවා පවුල් ජීවිතත් අනාගන්න දරුමල්ලොත් ඉවරයෝ සමාජයට බර පිලා හිතන්න හිතන්න පුලා මනුෂ්‍ය නිර්මාණය වෙන්ට පේන මහිතන්නේ හැම ළමයම කෙඩෙට් කළ යුතු මන්නන් කිය තෝ තැන්න මොනාට හිතන්න පුළුවන් මිනික් කදන්න ඇත්තරම මට කියන්න බාන්න ඩිග්‍රී කාල පස්ට කාල හිරේ විලංගින්න නැත් ඕනසා මට බාන කෙඩ් කාල ෆෙල්ලච්චි මිනික් වානේ කෙඩෙට් බෑන්ඩ එකක් ගාලාරි කෙඩටින් කල් හරි පේලිච්ච එක කවානෙන්න්නව පුළුවන්ද මොන්න ෆිල්ඩ එකත් උඩ ඇති සවනස දැන්ගොය ගොඩක් දෙමවපියන්ගේ හෙම තියෙනවා මේ අදහසක් මෙමයි මේ ශිෂ්‍ය පට කටයුතුවලෙම වැඩිය නියලන්න හොඳනෑ ළමයි මේ එකෙන් අගන ගන්න බෑ බොරුවන්නේ අපේ කරගේ බැලෝත් යුනිසිටිගේ ඔක්කොම අපේ කෙරෙට් බෑන්ග හපු සෙට් එක ඉගෙන ගත්ත සෙට් එක ඒකට හේතුව පුතා මේ මොකක් හරි ඔත්තර ඕක අපි පොඩ්ඩක් ගවේශණය කරම ඒක මොකක්ද කියන එක එකන ඒ ළමයිගේ අදක්ෂකමං ආවි කොහොමද කියන එක බලන්න අපේ කාලේ අපි ඉගෙනගන්න පේන අපි කොල්ලෙකුට අපි කරන්න මොකද අපි උට උගන්න එක රෑංකස්ලාතේ තියෙන්නුවන වැඩ උගන්නන්නෝ දැ අපේ කාලේ දැ මට මතකයි දැ අපට දැම දැන්නගේ වන ඉස්සර කම්පිටිෂන් එක ලංගනකොට බහිරෝකන්දම හිටි ස්කුල් යන්නෙමනෑ මං හැබැ උදේම විල්ලා කාබන් කොලයි ආශිටු දීලයන අර අකුරු ලස්සන කොල්ලෙකුට ඇයි අවසට නෝට් එක හමාරි දිස්කෝට එනවා ඇගල්ලන ස්කොල ප්‍රක්ටිස් කර ඉතින් කොහොමරි ඒකට අපි අර කෙඩෙටිං කරන බෑන් ගහන සෙට් එක ඒක මේ දෙක පැරරල් යන්න ඕන එතැන්න හදන්න ඕන මොකද අරුවගේ පැත්තිනොයි දෙපැත්තම ප්‍රශ්යක් තියෙන එතකට දරුව ෆෙල්ලින්දනේද දෙමපියුන්ගින් බ්ලේම් එකෙන් අපේ කාලේ අපේ දෙමපියුන්ගින් බ්ලේම් එකන ප්‍රක්ටිස් කියනත් එලවන යන රක්ටිස් කිය ඒවගේකත් තිබුණා ඒ කාලෙ ෆෝන් නෑ මේ කෝල් එවන් මේ මොනාද පෝස්කාඩ් එවන් ටෙක්ටිස්වලට සමහර හදිසිවට එතකොට සමහර දෙමෝපියෝ එකන අර අදක්ෂ ළමේ ගෙදර කෙරටින් කරොත්තා මහිතන එකම වෙන්නේ නේද එක වග කියන්න ඕන ගුරුවරු
රෑංකස්ලා ටික. මොකද රෑංකස්ලා තින්නේ දුවන්නේ. පැටවුන් එකක් දුවන්නේ රෑංකස්ලාත්. එතන දක්ෂයෝ හිටියොත් ඉතුරු ටික දක්ෂ. අනිවාර්යයෙන්. දක්ෂ වෙනවා. ඒත් එක්කම ස්වාමිනාංශ අපිට මොකක් හරි මේ ක්‍රමයක් තියෙනවා ස්වාමිනාංශව බැහැ දකින්න ඕනි කෙනෙක් ඉන්නවා ශිෂ්‍යපට කටයුතු වල යෙදෙන හෝ එහෙම ස්වාමිනාංශ බැහැ දකින්න මම පුළුවන්. දැනට නුවර යනවා මාසෙකට එක දවසක්. මේ එක දවසක් නේ අන්තිම සතියේ. මේ එක පාරකට අනික් හැම කාලෙම මෙතන තමයි ඉන්නේ. බහැරට ගියත් ඉතින් උදේ ගිහලා හවස වඩිනවා එහෙමනේ. ඉතින් මෙහෙට ආවොත් මොන ගහන්න පුළුවන්. මං හිතනවා අද අපි පූජ්‍ය උඩුනුවර ප්‍රසන්න මානස ස්වාමීන් වහන්සේ සමග ඇති වුණු කතිකාවතෙන් ඔබේ ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙන්න ඇති. ඉතින් අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අපත් සමග සම්බන්ධ වුණු පූජ්‍ය උඩුනුවර ප්‍රසන්න මානස ස්වාමීන් වහන්සේට මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව ස්තුතිය පුද කරනවා. බොහොමත්ම ස්තුතියි අපේ හාමුදුරනේ. ඉතින් වටිනා විනාඩි කිහිපයකට පස්සේ අපි සූදානම් වෙන්නේ ඔබෙන් සමුගන්න. ඉතින් නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සියලුම දෙනාට ආයුබෝවන්.